මුහුදු වෙරළට ඇවිල්ලා ලොකු කැස්බෑව තමයි මේ බිත්තර දාන්නේ. මීටර එකමාරක් විතර විශාලයි. අවුරුද්දකට පාරක් කැස්බෑවම ඇවිල්ලා වල බිත්තර මේ වගේ බිත්තර 150 විතර පොරක්. ප්‍රශ්න වෙලා තියෙන්නේ මිනිස්සු රාට වෙරළය විදිනවා. මේක නීතියෙන් තහනම් වෙරළෙන් ගන්න. නමුත් ඒක කෙරෙනවා. මේකෙන් වෙරළෙන් අරගෙන මේක විකුණනවා රුපියල් 50ට වගේ කෑමට නීතියෙන් තහනම්. ගොඩක් කල් ඉඳලා නමුත් ඒක කෙරෙනවා. අපි ඒගොල්ලන්ට වැඩි මුදලක් කියලා බිත්තර ටික අරගෙන මෙතන යට කරනවා. දවස් 48යි මේ තද අවුවට තමයි බිත්තර රාස්නේ ගිහිල්ලා හැච් වෙන්නේ. දින 48ක් යනවා. 48කට පස්සේ එන පැටව අරගෙන අර ටැංකියට දාලා අපි ළඟ රැඳෙන්නේ දවස් 3ක්. අර සමහර පැටව ඉන්නේ ආතුවල. අපි මේකේ ඉන්නේ දවස් 2ක් වෙනවා. ඒ දවස් 2 ඉතල සයිස් එක ගන්න වර්ග අඳුර ගන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන වර්ග 5ක්. ලෝකෙම ඉන්නේ වර්ග 7යි. උෂ්ණත්වය වැඩි වෙන්න උපදින්නේ ෆීමේල්. උෂ්ණත්වය අඩු වෙන්න උපදින්නේ මේල්. ටෙම්පරේචර් එකෙන් තමයි ඩිසයිඩ් වෙන්නේ ගෑනු සතා පිරිමි සතා. ලංකාවේ ඉන්න වර්ග 5න් මේ ඉන්නේ පොතුගස් බෑවක්. අවුරුදු 20ක් විතර වගේ ඇති. යාළුනේ අතහපනවා. මෙයා වෝට් එක වෙද්දී තුවාල වෙලා ගෙනාවේ මාසයක් විතර වගේ වෙනවා. අතක් එයාගේ කලින් හිලව්වේ නැහැ. දැන් ට්‍රීට්මන්ට් කරාට පස්සේ මෙයාට දැන් පීනන්න පුළුවන්. මොකද තවත් සති දෙකක් විතර මෙයා අපි ළඟ රැඳෙයි. ඊට පස්සේ මෙයා මොන නිදාස් කරලා යවනවා. කැස්බෑවන්ට තියෙන්නේ පෙනහළු. එයා උදෑවිල්ලා සුමන් ගත්තම පය දෙකක් විතර වතුරයට එයාට කිමිදෙන්න පුළුවන්. පය දෙකක් පස්සේ ආයෙ නවතෙන්න ඕනේ. ආයෙ උස්ම අරන් යන්න. හෘදේ වස්තුව වැඩ කරන්නේ විනාඩියකට 16යි. ඒ හිමින් දුවන නිසා තමයි මෙයාට ලොකු වෙලාවක් වතුරයට ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. ජීවත් වීමේ හැකියාව අවුරුදු 200ක් දක්වා මෙයාට යාළු නෑ මේ මොහොතේ කන්නේ කොරල් වගේ දේවල් කකුලෝ ඉස්සෝ කොරල් වගේ කඩ දේවල් තමයි කඩලා කන්නේ. මේ ඥාන සත්‍ය විතර දාන්න පටන් ගන්න අවුරුදු 30ේදී. අවුරුදු 30න් පස්සේ තමයි යා අවුරුද්දකට පාරක් ඇවිල්ලා විතර දාන්නේ. අවුරුදු 80ක් යනකම් මෙයාට සක්කය තියෙනවා විතර දාන්න. කැස්බෑ විතර දාලා එකෙන් හැදෙන පැටව මුදර යනකොට පැටවගේ මේ බුරිය ඇරිලා තියෙන්නේ. මේක පොළවේ ඉලෙනවා. මේක ඉදීගෙන තමයි මුදායිනටම යන්නේ. ඥාන සත්‍ය පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයෙන් මතකය හදාගන්න එයා ඉපදුන බීච් එක. මතකයි. එයා වතුරට ගිහිල්ලා ආයි අවුරුදු 30කට පස්සේ මොන මොහොතක හිටියත් ආපස්සට එනවා කියනවා ඉපදුන බීච් එක වහගෙන විතර දාන්න. මේක නැවිගේෂන් වගේ සිස්ටම් එකකින් මෙයාට ෆීල් වෙනවා ඉපදුන තැන. අනිත් එකේ ඉන්නේ ග්‍රීන් ටර්ටල් එක. අපිට යන්න පුළුවන් දෙයක් නැහැ. ඔව් ග්‍රීන් ටර්ටල්. එයා අපේ මෙහි ඉපදිලා මාස 11යි යාගේ වයස. ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල සුවේච්ඡා කරනවා සමාන තමයි බයොලොජි කේස් එකක් නෙවෙයි. අස්කාලින පසුබිම් small මේගොල්ලෝ කතාවයි මේ බටගස් බෑව කතාව මේගොල්ලන්ට දැන් මේ තන එක දවසයි. they are just one day old. එතකොට මේ කතාවන්ට තනියම මුදුවේ ජීවිතේ රැක ගන්න අමාරුයි. අම්මා තාත්තා මෙයාට උදව්වක් කරන්නේ නැහැ. මෙයා අර ගොඩක් වෙලාවට ප්ලේ ඩේට් ඉන්නේ මරණ වගේ ඇඩ් කරනවා. මරලා නෙවෙයි සතුරගෙන් බේරෙන්න තමයි ඒක දේවල් කරන්නේ. They act like they did when they want to attack. They don't have fear. දවස් දෙක. මෙයා ඉන්නවා තව දවස් දෙක. Someone looks like his dad. Selma? Someone looks like his dad. ඉරාව රැඳෙන්නේ දවස් 3යි මේගොල්ලෝ. දවස් 3කට පස්සේ මේගොල්ලෝ මුද්‍රණය දාස් කරලා යවනවා. මොකදදී සර්වයිවල් රේට් එක තියෙන්නේ මේ ඔක්කොම ගියත් මොකදට සමහරට එක්කෙනයි වෙන්න පුළුවන් හැදෙන්නේ. අපි අතුලතින් දන්නවා මේගොල්ලෝ නැති වෙනවා කියන එක. ඒක වෙන්නේ ස්වභාවිකව. අපිට දැන් මෙයාට උදව්වක් කරනවා නම් කරන්න පුළුවන් වෙරළේදී විතරයි. වෙරළෙන් එහාට මෙයා දැනගන්න ඕනේ මෙයාගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න. ඒක තමයි ස්වභාවිකවත් වෙන්නේ.
අම්ම විතර දාන ප්‍රමාණය වැඩි නිසා මේක පාලනයක් කරනවා. මේ අම්ම කෙනෙකුගේ විතර ගොඩකින් හැදින්න එක පැටියක්. සාමාන්‍ය එකපාරකට විතර කීයක් 150 විතර වගේ දානවා. අවුරුද්දකට පාරක් එකම අවුරුද්ද වෙලා එකම බීච් එකේ විතර. One turtle mom can lay 150 eggs. මේ දෙක තුන හතර මේ එකම බ්‍රීඩ් එක. සහෝදරයෝ. පිරිමි සතු තුන්දෙනෙක්. හරි. පරිම අවුරුද්දක් තමයි රැඳෙන්නේ. තව මාසයක් විතර ඒගොල්ලෝ අපිට ආවෙන්නේ. මේ සඳහා අපි අලුත් තුන්දෙනෙක් හදනවා. මෙයාන ලස්සනයි නේ. ඔව් මේ ග්‍රීන් ටර්ටල් නේ හත්ත ලස්සනයි. ග්‍රීන් ටර්ටල් කියලා කියන්නේ මෙයා කොළ පාට නෙවෙයිනේ. ඒක තමයි. මෙයා මුහුදේදී කන්න කැමතිම සීවීඩ් එක. සීවීඩ් එක ගොඩක් කනකොට මෙයා අවුරුදු 80ක් විතර යනකොට මීටර එකමාරක් විතර ලොකුයි. ඒ සතාගේ ඇඟ ඇතුලේ හැදෙනවා පැට් ලේයර් එකක් අලිගට පෙර වගේ. ඒකට සමහර රටවල් මේගොල්ලෝ මරනවා මේ ජෙල් එක ගන්න. ජෙල් එක පාවිච්චි කරනවා සුප් එකක් හදන්න. ඒක මිලෙන් අධිකයි ග්‍රීන් ටර්ටල් සුප් කියන එක ලෝක ප්‍රසිද්ධයි. ගොඩක් අය ඒක බොන්නේ ආයු කාලය වඩන්නේ, ඇගේ ශක්තිය වඩන්නේ කියලා තමයි ඒක බොන්නේ. සාමාන්‍ය මෙයාලා කොච්චර කාලෙ විතර ජීවත් වෙනවද? අවුරුදු 200ක් විතර මෙයාට ආයු කාලය තියෙනවා. හાર્ට් එක ස්ලෝ නිසා ජීවත් වීමේ හැකියාව වැඩි. විනාඩියකට 16ක් වගේ හાર્ට් එක වැඩ කරන්නේ. එයා දවල්දවසේදී එක උස්මක් කරගෙන යට ගියාම පැය දෙකක් ඉන්නවා. රාත්‍රී කාලේදී එක උස්මක් කරන් යට ගියාම පේනන්නේ නැහැ නිදා ගන්නවා. පැය 8ක් විතර ඉන්න පුළුවන් වතුර යනවා. එතකොට මේ තුන්දෙනාම එකම අම්මගේ පැටවෝ. පිරිමි සත්තු. මේගොල්ලෝ දැන් එකට තියන්න බෑ ටිකක් ලොකු වෙනකොට හපා ගන්නවා. ඒක මම හිතන්නේ මේ ටැන්කි පොඩි. වල මුදෙනේ හැදෙන්නේ. මේගොල්ලෝ කිට්ටුව රැඳෙන්නේ හයියෙන් පීනවා. සාමාන්‍ය කැස්පෙක්ටර් පැයකට කිලෝමීටර් 25ක වගේ ස්පීඩ් එකකින් පීනනවා. මීට විතර වේගෙන් පීනන්න පුළුවන් නේද? වේගෙන් පීනනවා. මේකෙත් සමහරලාට එල්ගිට පයින් ගන්නට යනවා බය වුණාම වගේ. මෙයාගේ අතක් නෑ අවුරුදු 55 වගේ වයස ඇති කෙනෙක්. ඉගෙනලා අවුරුදු 10ක් යා වෙයි. එයාට අවශ්‍ය යැවීමක් වෙන්නේ නැහැ. හරියට මම දන්නේ සමහර කෙනෙකුට වැඩිලා මම දන්නේ පොපුලර් ඒවා. ඒකට ලේත් නෑ අත නෑ. ඒකට මෙයාට දැන් තියෙන ලොකුම ගැටලුව යට යන්න බෑ. සමබරතාවය නෑ. වතුර උඩ පාවෙන. මෙයාට මාළු කිලෝ එකමාරක් විතර දවසකට දෙනවා. මේ තියෙන මොකක්ද මේක දිනපතාම අයින් කරනවා. ගොඩක් වෙලාවට අනිටෙන් කියනවා නම් දවස් දෙකෙන් දෙකට අයින් වෙන්න මේකේ අයින් කරන්න වෙනවා. මෙයා උස්සන්න බෑ අපිට. එයාට අපි කැම දෙන්නේ ඕකෙන්. රයිට්. කැම කෑවට පස්සේ වතුර එක අයින් කරන්න. ඒතර අයින් කරන්නේ ඔයාලා මේ වෙනම ප්ලම්බින් සිස්ටම් එකක් ක්‍රේන් ලයින් තියෙනවා. මේකෙන් ක්‍රේන් ලයින් දාලා තියෙනවා. රයිට්. ක්‍රේන් ලයින් එකෙන් අතාරින්න අර වගේ හොස්ට් දාලා මුලින් වතුර පම්ප් කරනවා. මේ 3-4 ඉන්නේ මෙයාගේ වර්ගයේම පැටවු. ඒක වයස එයාලා ගොඩක් කල් ඉන්නේ මේගොල්ලෝ මාසයක් විතර වගේ. ඔක ටිකක් ලොකුවට ඉන්නකොට මාස 2යි පොඩි දෙන්න මාසෙ. ඇයි එයාලා ගොඩක් කල් ඉන්නේ එතකොට? මේගොල්ලෝ දැන් ඉස්කෝලේ ළමයි එනවා ප්‍රොජෙක්ට් වල. රයිට්. ප්‍රශ්න අහනවා ගොඩක්. එතකොට මේගොල්ලෝ දෙන්නන් තමයි තියෙන්නේ. මෙයා සමහරට මාස 6ක් හෝ අවුරුද්දක් අපි ගාව රැඳෙනවා. මෙතන ඉන්න අයගෙන් කොයි එක්කෙනාට අවුරුද්ද පිරෙනවා නම් එයාව තමයි මුදල යන්නේ. රයිට්. ඒ වගේම 105ක් විතර අපි හැම අවුරුද්දෙම පාවිච්චි කරන මේ ළමයිගේ ට්‍රේන් එක ඩෙවලොප් කරන නෙක්ස්ට් ජෙනරේෂන් එකට දෙන්නේ. හරි. 895ක්ම අපි ට්‍රැක් කරන්නේ නැහැ මුදල යනවා. අර කින්නවා ඊට වඩා වයසයි වගේ නේ. එයා මාස 5යි. විතරින් එහා එක පොඩි කෙනෙක් ඉන්නවා මාස 3යි. මෙයා 3යි හරිය 5යි. ඒ සයිස් එක නියමයි වගේ.
මේ වෙන වර්ගයක් එතකොට? මේ ග්‍රීන් ටර්ටල්මයි. පොඩ්ඩ පාට වෙනස් වෙනවා නේද? කලර් එක 100ක් ගත්තොත් 100 දෙනාට කලර් 100ක් තියෙනවා. ඒක කලර් එකට වඩා පැටර්න් එක. පැටර්න් එක චුට්ට චුට්ට යාගේ වෙනස් වෙනවා. මෙයාම තමයි ඇඩිකස් බෑව ඉන්නේ. මේ වගේම සතා තව ගොඩාක් සුදු වෙලා එනවා. අර පින්තූරේ ඉන්න වගේ ඇලි. අර විතර දසලක්ෂයකට වගේ තමයි වගේ තියෙන්නේ. අර මිනිස්සු වගේම තමයි. මිනිස්සු. මේ ඉන්නේ ඔලිව්ගේ අර අපි දකින්න පුදාම රටාව. සදායකට පස්සේ වගේ තමයි. එතකොට මේ කැස්බෑ වර්ගත් මේ එක එක ෆයිට් කරනවද නිකන් කනවද එක එක? නමුත් නෑ ඒගොල්ලෝ මොකදදී ඒගොල්ලන්ට සෙපරේට් ඒරියා එකක් තියෙනවා. මේගොල්ලෝ කොහොම එකම මේක කරන්නේ ඉන්නේ. එතකොට අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි ගාව එක වැරයිටි දෙකක් නෑ මෙතන. එකක් ලෝකල් ෆිට් කියන වැරයිටි එක මේ සතාවයි මේ හැඩේමයි මේ කලර් එකෙන් වෙනස් යා රතු පාටයි. එතකොට ඒ සත්තු මේ ඒරියා එකේ විතර දාන්නේ යා ගාල්ලට යා වටම අපරාධුව මිනිස්ස තමයි ඒගොල්ලෝගේ ඒරියා එක විතර දානවා. අපේ මෙහි කොමන්ම සතා ග්‍රීන් ටර්ටල් ඔලිව් කියන වර්ගය තමයි මේ ලයින් එකේ කොමන්. හරි. එතකොට යාල රැකව තංගල්ලට යනකොට විතර දානවා ලෙදර් බෑක්ලා. ලෙදර් බෑක් කියන්නේ දාරකස් බෑව. ටැංකියක් විතර විශාලයි මීටර් 3මාරක්. ගොඩක් ලොකුයි. ඔව් ටෝන් එකමාරක් විතර බරයි යා. ඒතකොට ඒගොල්ලෝ තමයි ලෝකයෙන් සීක්‍රෙන් වඳ වෙන්නේ. ඒ සතා මේ වනජීවිකෙන් කොහෙත්ම අවසරයක් දෙන්නේ නැහැ මේව ටැංකිය වල දාන්න. රයිට්. මොකද මේ